මම මේ අද කියන්න ගත්තේ මේ මම දැන් මේ දැන් ෆේස්බුක් එකකින් ගොඩක් දෙනෙක් මේ ඉන්නවා. දැන් මම හැමතැනකම වගේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. එක මේ YouTube එක හරි හොඳයි මේ ඇත්ත කතා කරන්න පුළුවන් නේ. ඕපාදූප හොයන්න එන්නේ නැහැනේ කවුරුත්. දැන් මගේ ජීවන චරියාව කොහොමද මේවා වෙන්නේ මම යන එන තැන් ඔක්කොම වෙනවා නැත්තම් ගොසිප් යනවනේ මේ විශේෂයෙන් මේ නිව්සීලන්ත වල ඒක තියෙන හරියට ගොසිප් යන ඒවා. anyway දැන් ඒකෙන් මම බිස්නස් එක මගේ ප්‍රොමෝට් කරගන්න වැඩ ටිකත් මම කරගත්තා. ඒ අතරම ඉතින් ඕගලන්ටත් ගොඩක් අය මට කතා කරනවා, තොරතුරු ගන්නවා. අනිත් එක තමයි තමන් ස්වාධීනව නැගිටින්න පුළුවන්කම තියෙන. ගැහැණු හෝ වේවා, පිරිමි හෝ වේවා, ළමයිව කොහොමද උනන්දු කරවගන්නේ? මේවා කරගන්න පුළුවන් නම් තමන්ගේ ආත්මාභිමානය කාටවත් අත නොපා ජීවත් වෙන විදිහ දැනගන්න පුළුවන්. ඒකයි මම ගොඩක් වෙලාවට මගේ කතාවන් වලින් මම බොහෝ දුරට උගලන්ට ඒත්තු ගන්නන්න යන්නේ ඒකයි. කාටවත් අත නොපා තමන් තනියෙන් කොහොමද ගොඩනගන්නේ කියන එක. ආත්ම ශක්තිය, ආත්ම අභිමානය ගොඩනගා ගන්න හැටි. හොඳයි එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.